හයි මේ තියෙන්නේ අපේ YouTube චැනල් එකේ කරන පළවෙනි වීඩියෝ එක. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ Binance එකේ account එකක් හදලා ඒක verify කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයගලම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ BitOnex channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ Binance account එක ඉන්ස්ටෝල් කරලා ඒක වෙරිෆයිඩ් කරගන්න විදිය. හැබැයි ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්නේ ෆෝන් එකෙන් විතරයි. අපිට PC එකනුත් මම අද කියලා දෙන්න ඉන්ස්ටෝල් කරගන්න ක්‍රමයක්. හැබැයි ඇප් එකක් විදිහට නෙවෙයි ෆයිල් එකක් විදිහට. අපිට ෆෝන් එකෙන් අපිට මේ Binance app එක වෙරිෆයිඩ් කරනවා නම් වෙරිෆයිඩ් ඉන්ස්ටෝල් කරනවා නම් ඒක Play Store හරි Apple Store හරි ගිහිල්ලා අපිට වෙරිෆයිඩ් කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් PC එකකින් ෆෝන් එකකින් එහෙම තමයි හදන්නේ. ඕන ඩිවයිස් එකකින් හදන විදිහ. මුලින්ම අපි Chrome එක ඕපන් කරගන්නවා. අපි ඊට පස්සේ දැන් normal පාවිච්චි කරන email එක නෙමෙයි. හැබැයි අපි වෙනම email එකක් හදුවත් කමක් නැහැ මේකට. ගොඩක් පාවිච්චි කරන email එකක් අරගෙන අපි ඒකෙන් හදන්න යන්නේ දැන් Binance account එක. දැන් Binance කියලා විතර search bar එකට මේව කරලා open කරගන්නවා. ඊට පස්සේ Binance මේ click කරනවා. මෙතන මේක නෙමෙයි පල්ලෙහාට ගියට පස්සේ මෙතන login කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරලා පස්සේ මේ වගේ එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඒකෙන් අපිට පුළුවන් අපේ Binance account email verified කරගන්න. මෙන්න මේ ඉන්නේ. මේකෙන් අපිට පුළුවන් දැන් වෙන ෆෝන් එකක නම් තියෙන්නේ වෙන country එක නම් අපි මේව කරන email එක තියෙන්නේ. මේකෙන් verified කරගන්න පුළුවන් email එකයි password එකයි තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මම කියලා දෙන්නම් අපි normally ඉතින් අපි හදන්නේ අපේ device එකේ තියෙන email එකකටනේ. ඒ email එකෙන් හදනවා නම් කොහොමද හදන්නේ කියලා. දැන් මෙතන මෙහෙම එනවා. ඊට පස්සේ මෙතන connecting with Google කියලා ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපි account එක අපි හදන Binance account එක හදන email එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ දැන් මෙතන load වෙනවා. අන්න දැන් ඒක verified කරා email එක verified කරාට පස්සේ අපිට මේ වගේ page එක තමයි එන්නේ. විනාඩියක්වත් යන්නේ මේ වැඩේට. හරි ඊට පස්සේ මෙතන තියෙනවා verified now කියලා. මේකෙන් තමයි අපි personal details අපි verified කරගන්නේ. මෙතන verified now ගියා. ඊට පස්සේ මෙතන මේකට දානවා අපි ශ්‍රී ලංකා. මේකත් ශ්‍රී ලංකා. වෙන රටක ඉන්න කෙනා ඒ රටේ නම් දාන්න තියෙන්නේ. හරි දැන් ඊට පස්සේ document type එක දානවා. මෙතන ID එක නම් මේකට ID එක දානවා නම් පරණ ID එක බැරි වෙයි. අලුත් ID එකෙන් තමයි හදන්න වෙන්නේ. මෙතන පාස්පෝර්ට් එක දෙනවා. පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මම තෝරගන්නේ ID එක. ID හැමෝම ගාවට තියෙනවානේ. මේවා අපි ෆෝන් එකෙන් මේක කරනවා මේ වගේ එන්නේ කෙලින්ම එන්නේ මෙන්න මේ වගේ මේ අප්ලෝඩ් කරන්න මේවා දෙකක් නැත්නම් ෆොටෝ එකක් ගන්න එයි. ඊට පස්සේ දැන් මෙතන අපිට PC එකකින් කරනවා නම් මෙතන verified with phone කියලා දෙනවා. මේ QR එක ෆෝන් එකකින් ස්කෑන් කරලා ෆෝන් එක ස්කෑන් කරලා ඉවරලා කරන්න තියෙන්නේ ෆෝන් එකෙන් අපිට ID එකේ ෆොටෝ එකක් කරා මේකට අප්ලෝඩ් කරන්න විතරයි. ඒක ඊට වැඩි දේසි ෆෝන් එකක් මේව කරලා PC එකට සේව් කරලා තියෙනවා නම් PC එකෙන් අප්ලෝඩ් කරන එක අප්ලෝඩ් ෆයිල් ඩොකියුමන්ට්ස් වලට ගිහිල්ලා මෙතන මේකේ තියෙන්නේ front side එක find type of ID මේ ඉස්සරහා පැත්ත මේක පළවෙනි එකට මේව කරන්න තියෙන්නේ. දෙවෙනි මේකට back side එක ID එකේ මෙගාපික්සල් නෑ එහෙම අවුලක් කෙනෙක් ගන්නේ normal phone එකේ නුඹ ෆොටෝ එකක් ගහලා දාන්න පුළුවන්. දාලා මෙතන දුන්නාට පස්සේ අපි එනවා ID එක වෙරිෆයිඩ් කරන්න. ඒ කියන්නේ අපේ ID එක අයිතිකාරයාගේ අපේ face එක වෙරිෆයිඩ් කරන්න ඕනේ. එතකොට ඒක කියන විදිහට අපේ මූණ හෙට හරවලා මේ උඩට පල්ලෙහාට හරවලා ඉවරලා අපි වෙරිෆයිඩ් කරන්න ඕනේ. එතකොට අපේ මෙන්න මේ වගේ තැනකට තමයි කෙලින්ම යන්නේ. කෙලින්ම මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ අපිව. හරි.
මේ වෙරිෆයිඩ් ටම එක එන්නේ එතකොට ඒක වෙරිෆයිඩ් වෙන කියලා අපි වෙරිෆයිඩ් වෙලා කියලා දැනගන්නේ මෙන්න මෙතන තියෙනවනේ මෙන්න මේක උඩට ගියට පස්සේ මෙතන වෙරිෆයිඩ් කියලා විතරක් කරලා තියෙනවා මෙතන අන්වෙරිෆයිඩ් වෙලා තියෙන්නේ වෙරිෆයිඩ් කරලා පස්සේ මේක වෙරිෆයිඩ් කියලා වෙලා තියෙනවා මට දැන් මේක වෙරිෆයිඩ් කරලා පෙන්නන්න බැරි මගේ ID එකෙන් තමයි දැන් මම මේක හදලා තියෙන්නේ ඒ හින්දා තමයි මට මේක මේව කරගන්න බැරි sorry guys මේ පොඩි සද්දයක් එනවා ඒක නම් නවත්තන්න මම බැලුවා කියන්නේ මේ වටපිට මොකක් හරි සද්දයක් එන්නේ අපි හැබැයි පොඩි වැඩක් කරනවා ඒකේ පොඩි සද්දයක් එන එක ගණන් ගන්න එපා මම කියන එක හොඳට පැහැදිලි ඇහෙනවා කියලා මම හිතනවා ඒක ගණන් ගන්න එපා ඊට පස්සේ දැන් අපි account එක අන්න එහෙම තමයි හදාගන්නේ හරි ඊට පස්සේ මම ඔයාලට වැදගත් දෙයක් පෙන්නන්න මෙතනින් ගියාට පස්සේ මේකට එනවනේ මෙන්න මේ තමයි අපේ ප්‍රොෆයිල් එක මේ තියෙන අපේ ප්‍රොෆයිල් එකෙන් අපි දැන් මෙතනට ගියාට පස්සේ අපිට එඩිට් කරගන්න පුළුවන් මේ එඩිට් එකට ගියාට පස්සේ මෙතන අපිට ෆොටෝ එකක් එඩිට් කරන්න ඕන ෆොටෝ එකක් එඩිට් කරන්න පුළුවන් නැත්නම් මේකෙත් පික්චර්ස් දෙනවා ගොඩක් දුරට ඊට පස්සේ මෙතන අපි නික්නේම් එකක් පාවිච්චි කරනවා අපිට කැමති නික්නේම් එකක් පාවිච්චි කරලා නැත්නම් අපිට නික්නේම් එක වෙන්නේ මේගොල්ලෝ දෙන නික්නේම් එක. ඒ කියන්නේ මෙන්න මේක user easy 69.5 මෙන්න මේක එකිනෙකාට වෙනස් ඒ වුණාට එහෙන් දෙන ID user ID එක user name එක ගොඩක් දුරට වෙනස් වෙයි. user name එක නම් එච්චර වැදගත් නෑ. මේක වැදගත්ම වෙන්නේ මෙන්න මේක තමයි ID එක. අපේ Binance එකේ අපි මේ වෙරිෆයිඩ් කරපු අපි ඊමේල් එකට අපි වෙරිෆයිඩ් කරපු මේකට අපිට හම්බෙන ID එක තමයි මෙන්න මේක. මේකෙන් තමයි අපිට අපි USDT මේකට ඩිපෝසිට් කරන්න පුළුවන් අපිට විත්ඩ්‍රෝ කරගන්නවා මේ ID එක හරහා තමයි. ID එක හරහා. හරි. මෙතන වෙරිෆයිඩ් කරලා පස්සේ මෙතන වෙරිෆයිඩ් කියලා වැටෙනවා මේකක් එන්නේ නැහැ මගේ මේ දැන් වෙරිෆයිඩ් කරන්න බෑ මට මම මේ අලුත් account එක හැදුවේ මගේ account එක මට හදලා පෙන්නන්න බැරි හින්දා එච්චරයින් තමයි කියන්න තියෙන්නේ මෙතනින් අපිට user name එකයි මේක edit කරගන්න පුළුවන් ඔයාලට මෙතනින් මෙතන ෆොටෝ එකක් දානවා ඔයාගේ ෆොටෝ එකක් දාලා එහෙම අවුලක් වෙන්නේ නැහැ ඊට පස්සේ මෙතන වාගේ නම දාලා වාගේ ඕන nickname එකක් දාලා එහෙම අවුලක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ හරියට හරි ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අපේ මෙන්න මේ කලර් එක ගන්නවා පෙන්න අපි ට්‍රේඩ් කරන්නේ ෆියුචර් රයිට් ෆියුචර් එකට ගියා මෙන්න මේ chart වල දැන් අපිට මේ පෙන්නන්නේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ pattern වල colors අපේ අපි ඕන එක colors එකක් මේ දාගන්නේ මෙන්න අර මම කිව්වේ මෙන්න settings එක මෙතනට මේකෙන් ගියා මේකට ගියාට පස්සේ අපිට බය නැතුව මේකට මේක අපිට කැමති පාටක් මේකට දාගන්න පුළුවන්. හරි. account එක නම් මට එච්චරයි තමයි කියලා දෙන්න තියෙන්නේ. account එක verify කරගන්න විදිහ. ඉතින් මේකෙන් අපිට කැමති පාට කලර් එකක් දාලා එහෙම කරගන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයගලන්ට අද වීඩියෝ එක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති කියලා. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් description එකේ තියෙනවා මගේ personal number එක. ඒකට WhatsApp message එකක් දාන්න පුළුවන් නැත්නම් comment section එකට ගිහිල්ලා comment එකට message එකක් දාන්න මම අනිවාර්යෙන් ඒකට reply එකක් දෙනවා. හරි. ඔයගොල්ලන්ට මට කියන්න තියෙන්නේ අපි ඉස්සරහට crypto trading පිළිබඳව සම්පූර්ණයෙන්ම powerful method එක සම්පූර්ණයෙන්ම trading නොමිලේ course ගේනවා. දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් හැමෝටම යවන්න. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු.